ගයිස් කොහොමද ඉතින් ඔයාලට ඉතින් ඔන්න අද අරගෙන ඇවිල්ලා තියෙන අලුත්ම vlog එකක්. මේ vlog එක මීට දවස් ගානකට කලින් ගේන්න හිටපු vlog එකක්. ඉතින් මේක ගේන්න වෙලාවක් තිබුණේ නැහැ. ඉතින් ඔන්න අද අරගෙන ඇවිල්ලා තියෙනවා. ඉතින් අද vlog එකේ මාතෘකාව තමයි මෙන්න මේ තියෙන්නේ. ඒ තමයි මගේ පළවෙනි වාහනේ. මේ ගෙනාලා දැන් මාසෙකටත් වැඩි හැරද ඒත් මට වීඩියෝ එකක් ගන්න විදිහක් තිබුණේ නැහැ. දැන් පැදලා පළවෙනි සර්විස් එකට ළඟයි. කිලෝමීටර් 300 ගණන් දුවලා තියෙන්නේ. ඉතින් විස්තර කතා කරන්න ඉස්සෙල්ලා වාහනේ පොඩ්ඩක් දූවිලි පොඩ්ඩක් දැකලා තියෙන අරෙන් ඉන්නේ. වාහනේ එළියට ගන්න කලින් පොඩ්ඩක් හැමදාම සෝදලා ගන්නෙ. ඒත් හරියට හොද ගන්න විදිහක් තිබුණා. ඉතින් අද සෝදමු. අද පොයි දවසේ පොඩ්ඩක් සෝදලා නාවල කරලා ගමු. වාහනේ පොඩ්ඩක් සෝදලාම විස්තර කතා කරමු. යෝ බොයිස් සෝදමු එහෙනම්. guys දැන් නම් සේදුවා. දැන් තියෙනවා චීස් කෑල්ල වගේ එක. ඉතින් දැන් අපි කතා කරමු බයික් එක ගැන. ඉතින් ලොකු බයික් ගන්න බැරි කොල්ලන්ට තියෙන ලොකුම හීනයක් තමයි ඉතින් City 100 tag කියන්නේ. ඉතින් මේක ගන්නත් දැන් 3ක් ගාණක් දාන්න වෙනවා. 3.37ක් ඩවුන් පේමන්ට් එක විදියට දාන්න වෙනවා. නැත්නම් සමන එකමාරක් දීලත් කරගන්න අමාරුයි. ඒත් අඩුව 2ක් දාන්න ඕනේ කිව්වා. ලක්ෂ 2ක් දාන්න ඕනේ. දැන් අලුතෙන්ම බයික් එකක් ගන්න. ඒකත් වැඩේ කරගන්න සතියක් විතර යනවා. ඉතින් දැන් City 100ටත් කොල්ලොන්ට හීනයක් කරන ලකුණු තමයි තියෙන්නේ. තව ඕඩි දෙයක් තියෙනවා ඔයාලට පෙන්නන්න. ඉන්නකෝ පෙන්නන්න. පොඩිට කෑන්නයක් කවල වීට් කප්පයක් සෙට් කරලා හරිද? එහෙනම් අනිවාර්යෙන් පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. සාමාන්‍යයෙන් කඩේ ගන්න තියෙනවා. පාස්සන්න බෑ City 100 එක සෙට් කරන්න. පාස්සලා තමයි සෙට් කරන්න වෙන්නේ. කඩේ ගන්න තියෙන වීට් කප්පයක් ගත්තොත්. ඉතින් පොලිසියෙන් කේස් අර එහෙමෙත් එක්ක මේක නම් අවුලක් නැහැ. ටවුන් එකට අර එහෙම යද්දි ගලවලා අරන් දීලා ඔන්න යන්න පුළුවන්. ඒ හින්දාම තමයි මේ වගේ සෙට් කරන්න හිතුවේ. හොඳයි නම් පහලින් කමෙන්ට් එකක් දාලා යන්න. අනිවාර්යෙන් තව දෙයක් තියෙනවා. බයික් එක සෝදන්න හොඳ ෂැම්ප් එකක් තියෙනවා නම් මේ පහලින් කමෙන්ට් එකක් දාලා යන්න. ඉතින් තවත් අලුත් vlog එකකින් සෙට් වෙමු එහෙනම්. හැමෝටම ජය වේවා.